Good morning! Welcome back to my channel. ඔයාලට කොහොමද? මම විශ්වාස කරනවා හැම දවසක්ම ගොඩාක් ස්පෙෂල් දවසක් කියලා. ඒ නිසාම මම excited මෙන්න මේ දවසක් ඔයාලත් එක්ක share කරගන්න. හලෝ අද අපි උදේ නැගිටලා හිතුවා අද පොය දවස නිවාඩු දවසක් හින්දා අද කොහේ හරි යන්න ඕනේ කියලා. ලොන් වීකෙන්ඩ් එකක් වුණාට අපි දෙන්නටම වැඩ නිසා අපිට කොහෙවත් යන්න බැරි වුණා. අපි යූෂුවලි යන්නේ ගිහිල්ලා දවසක් දෙකක් නැවතිලා එන්න පුළුවන් තැනකට. හැබැයි අද අපිට අද දවසේ විතරයි තියෙන්නේ කොහේ හරි ගිහිල්ලා එන්න. So this is just going to be a day out and it's a spontaneous trip. මොකද අපි උදේ තමයි නැගිටලා හිතුවේ අපි අද කොහේ හරි ඇවිදින්න යනවා කියලා. ඉතින් මං සජෙස්ට් කරා මං ආසම කරන තැනක් තමයි නිගම්බෝ යමු කියලා. නිගම්බෝ වල තියෙන vibe එකට අපි හරි කැමති. Beaches, cafes and restaurants. එතකොට මගේ heart එකට ගොඩාක්ම close ලස්සන churches එහෙම තියෙන හින්දා හොඳට relax වෙන්න පුළුවන් කියලා හිතුවා. පොඩ්ඩක් නිගම්බෝ පැත්තේ ගිහිල්ලා ඇවිදලා ආවොත්. කිව්වත් වගේම කිසිම plan එකක් itinerary එකක් නැහැ. අපි දැන් වෙලාව කියලා 12 මාරයි. ඉතින් අපි බඩගිනි වුණොත් මුලින්ම ලන්ච් එකක් එහෙම නැත්නම් මොනවා හරි රිෆ්‍රෙශ්මන්ට් එකකට කොහේ හරි යයි. අපි ගෙදරින් එද්දී පොඩි බ්‍රෙක්ෆාස්ට් එකක් අරගෙන ආවේ. හින්දා අපිට දැන් ලොකු බඩගින්නක් නැහැ. අපි ගිහලා බලමු අපේ බඩගින්නේ හැටියට අපේ මූඩ් එකේ හැටියට අපි ඩිසයිඩ් කරනවා අපි කොහෙද පළවෙනිට යන්නේ කියලා. දැන් ඔයාලා මේ දකින්නේ අපි කොළඹ ඉඳන් නිගම්බෝ වෙනකන් කටුනායක හරහා ගිහපු long drive එක. මම ඇත්තටම මේ වගේ long drives ගොඩාක් enjoy කරනවා. මේ වගේ long drives මගේ හිත ගොඩාක් relax කරනවා. They always make me happy. ඔයාලා try කරලා බලන්න. මං ඔයාලට කලින් කිව්වා වගේ සමහර long weekend සමහර නිවාඩු දවස් අපි හැමෝටම එකම විදිහට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ weekend එක අපිටත් ඒ වගේ වුණ weekend එකක්. But you don't have to feel sorry for yourself. ඔයාලා ඔයාලගේ ජීවිතය අනිත් අයත් එක්ක කම්පෙයාර් කරන එක නවත්තන්න. ඔයාලට ලැබෙන පොඩි කාලය සතුටෙන් ගත කරන්න ફોකස් කරන්න. සමහර වෙලාවට අපිට අපේ නිවාඩු දවස සැක්‍රිෆයිස් කරන්න වෙන්නේ අපේ වර්ක් වෙනුවෙන් වෙන්න පුළුවන්, අපේ බිස්නස් එකක් වෙනුවෙන් වෙන්න පුළුවන්, අපේ growth එක වෙනුවෙන් වෙන්න පුළුවන්. ඉතින් ඒ ලැබෙන benefits ගැන හිතලා සතුටු වෙන්න. සමහර වෙලාවට ඒක family commitment එකක් වෙනුවෙන් වෙන්න පුළුවන්. And that's okay. අපිට ලැබෙන පොඩි කාලය වෙනුවෙන් සතුටු වෙන්න, ඒ ලැබෙන පොඩි කාලය ස්පෙෂල් කරගන්න උත්සාහ කරන්න. ඔයාලා කැමතිම දෙයක් කරන්න try කරන්න. Because it's not always about waiting for the perfect moment. It's about making the moment perfect. සමහර වෙලාවට මගේ අවට ඉන්න අය මට කියනවා එයාලට සල්ලි නැහැ trips යන්න, tour එකක් යන්න, එහෙම නැත්නම් අලුත් places explore කරන්න කියලා. ඔයාලටත් ඒ වගේ හිතනවා නම් මේ part එක ඔයාලා වෙනුවෙන්. මගේ personal experience එක තමයි මං හැම වෙලේම මට ලැබෙන income එකෙන් කොටසක් experiences වෙනුවෙන් වෙන් කරනවා. ඒක හැම වෙලේම ලොකු trip එකක් වෙනුවෙන් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර වෙලාවට පොඩි දෙයක් වෙනුවෙන් වෙන්න පුළුවන්. මූවි එකක් බලන්න යනවා වෙන්න පුළුවන්. අලුත් රෙස්ටොරන්ට් එකක්, කැෆේ එකක් try out කරන්න යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ තියෙන ලස්සන ස්පොට් එකක් එක්ස්ප්ලෝර් කරන්න යන ට්‍රිප් එකක් වෙනුවෙන් වෙන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ ඔයාලට ලැබෙන ඉන්කම් එකෙන් පොඩි percentage එකක් ඔයාලා වෙන් කරන්න මේ එක්ස්පීරියන්ස් එක වෙනුවෙන්. ඔයාලගේ finances හරියට manage කරන්න පුරුදු වෙන්න. finances manage කරනකොට ඔයාලට පුළුවන් නම් ඔයාලගේ plan එකේ කොටසක් කරගන්න ඔයාලගේ experiences. මං හිතනවා ඔයාලට මේ දේ එච්චර අමාරු වෙන්නේ නැහැ කියලා. experiences ඔයාලව mold කරනවා. ඔයාලව groom කරනවා. ඒ වගේම ඔයාලගේ life එක enrich කරනවා. ඇත්තටම මේක education එකේ part එකක්. ඔයාලා course එකක් ඉගෙන ගන්න සල්ලි ගෙවනවා වගේ වැඩක් තමයි මේකත්. ඉතින් ඔයාලා try කරලා බලන්නකෝ මේ ක්‍රමේ. ඊළඟට අපි නැවතුනේ හොඳ refreshing තැඹිලි ගෙඩියක් බොන්න. trips හැම වෙලේම grand වෙන්න ඕනේ නැහැ. අවශ්‍ය වෙන්නේ අපි අවට තියෙන පොඩි හැබැයි ලස්සන දේවල් notice කරන එක.
තැබිලි ගෙඩියක් වෙන්නේ රුපියල් 150ක් 200ක් වගේ පොඩි මුදලක්නේ. හැබැයි ඒක හරිම රිෆ්‍රෙෂින් වගේම තැබිලි ගෙඩියේ විටමින්ස් මිනරල්ස් පැක් වෙලා තියෙනවා. හරියට සේලයින් එකට සමානයි. ඉතින් මේකෙන් අපිට ජීවිතේ කියලා දෙන්නේ කොහොමද පොඩි දෙයකින් අපේ ජීවිතයට සතුට දෙන්නේ, ඒ වගේම වැලියු එකක් ඇඩ් කරන්න කියලා. ඒ නිසා ඔයගලන්ගේ ජීවිතේ අවට තියෙන හැම පොඩි බ්ලෙසිං එකක් ගැනම grateful වෙන්න, thankful වෙන්න. මම විශ්වාස කරනවා එතකොට ජීවිතේ ඉස්සරහට ඔයාලට ලොකු දේවල් attract කරන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි ඉන්නේ නිගම්බෝ. මේ සිටි එක ලස්සනට මාක් වෙලා තියෙනවා churches වලින්. මම හරියම කැමතියි මෙහෙ තියෙන vibe එකට. මම ඒ වගේම beach lover කෙනෙක්. ඉතින් මට down south beaches වලට යනවට වඩා ඉක්මනින් නිගම්බෝ එන්න පුළුවන්. මට යන්න ඕනි කියලා හිතන හැම වෙලෙම. අපි හිමීට පොඩි වැඩ ටිකක් කරගෙන නිගම්බෝ එනකොට හවස 2:00 3 අතර වගේ වුණා. ඒ හින්දා අපි decide කරා මුලින්ම අපි lunch වලට නවතිනවා කියලා. මම ගොඩාක් අය recommend කරපු ලස්සනයි කියලා කියපු කැෆේ එකක් තමයි මේ හොයාගෙන යන්නේ. ඉතින් ඔයාලත් ඉන්න අපි බලමු කොහෙද අපි යන්නේ කියලා. නිගම්බෝ කොහොමත් ෆිල් වෙලා තියෙන ලස්සන cafes and restaurants වලින්. ඔයාලා මෙහි ආවොත් ඔයාලට දකින්න ලැබෙයි ගොඩාක් තැන්. හැබැයි ඒ තැන් ගොඩාක් ලස්සනට දකින්න ලැබෙන්නේ රෑට ලයිට්ස් දාලා තියෙන නිසා. ඔන්න ෆයිනලි අපි අපේ ෆස්ට් ස්ටොප් එකට ආවා. බොහෝ නිගම්බෝ. මේක නම් හරිම ලස්සන කැෆේ එකක්. ඔයාලා කලින් මෙහෙ ඇවිල්ලා තියෙනවද? ඇවිල්ලා තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ලියාගෙන යන්න ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. මේ කැෆේ එක ලොකේට් වෙන්නේ චෙක්වින් බ්ලූ හොටෙල් එකට එහා පැත්තේ. ඔන්න හොයාගන්න ලේසියි. කැෆේගේ ඇම්බියන්ස් එක හරිම cozy, stylish. මං හිතනවා හරිම perfect relax meal එකකට නැත්තම් coffee break එකකට කියලා. ඒ වගේම මං හිතනවා මේක ගොඩක්ම suit වෙන්නේ hangout spot එකක් විදිහට friends ලට නැත්තම් couple එකකට කියලා. ඕ එකේ මම දැක්ක හරිම interesting menu එකක්. ඒකේ හොඳ mix එකක් තිබ්බා local and international dishes. ගොඩාක් options තිබ්බා ඔයාගේ mood එකේ හැටියට. ඔයාට mood එක තියෙන්නේ light meal එකකටද නැත්තම් proper meal එකකටද? ඒ ඕන දෙයක් ඔයාට මෙතනින් order කරන්න පුළුවන්. හොඳ range එකක් තිබ්බා drinks උත් coffee, juices to refreshing mocktails. මං හිතනවා මෙතන prices උත් very fair for the ambience and the service you get here. ඉතින් ඔයාලට ඕනේ drink එකක් grab කරන්නද? යාළුවොත් එක්ක meal එකක් enjoy කරන්නද? එහෙමත් නැත්නම් cozy date එකක්ද? There's something for everyone on the menu. අපිට මේ විසිට් එක මෙමොරබල් කරන්න උදව් කරා එහෙ හිටපු ස්ටාෆ් එකක්. අපිට එහෙදි මීට් වුණා ක්‍රිස්ටින්. ක්‍රිස්ටින් තමයි අපිට සර්ව් කරේ. එයාගේ වෝමත් එකට, එයාගේ එනර්ජි එකට අපි ගොඩාක් කැමතියි. ඔයා ක්‍රිස්ටින්ව දකි මගේ ක්ලිප්ස් වල. එයා ලයිව් වය එකක් ටේබල් එකෙන් ටේබල් එකට වෙවි ලස්සන ස්වීට් ස්මයිල් එකක් එක්ක හැම ගෙස්ට්වම වෝම්ලි වෙල්කම් කරා. එයාගේ මේ ඉන්වයිටිං ගෙස්චර්ස් මේ ප්ලේස් එකට චාම් එකක් ඇඩ් කරා. මං honestly හිතනවා මෙතන අපේ එක්ස්පීරියන්ස් එක එක්ස්ට්‍රා ස්පෙෂල් කරා කියලා ක්‍රිස්ටින්. ඉතින් ඔයාලත් බොහෝ ආවොත් ක්‍රිස්ටින්ව මීට් වෙන්න. එයා ඔයාලගේ දවස බ්‍රයිටන් අප් කරයි. ඒ වගේම මෙතන ඉන්න අනිත් ස්ටාෆ් මෙම්බර්ස්ලත් අපිට හොඳ සර්විස් එකක් දුන්නා. Now to the most interesting part. මොනවද අපි order කරේ? Drinks විදියට අපි order කරා peach iced tea එකකුත් chocolate shake එකකුත්. ඒක හොඳ balance එකක් දුන්නා. මොකද chocolate shake එක හරිම rich and filling. Peach iced tea එක light, refreshing, අපේ තිබහ නැති කරන්න හොඳයි.
A simple combo but it really hit the spot. ඊළඟට අපි බලමු මේන් මීල් එකට අපි මොනවද ඕඩර් කරේ කියලා. මම ඔයාලට මේ ඩිෂස් වල එක්සැක්ට් නේම්ස් දෙන්නම්. එතකොට ඔයාලට මේ විසිට් කරපුවාම ඒ දේවල් ඕඩර් කරලා බලන්න පුළුවන්. අපි ඕඩර් කරා ටවර් ක්‍රිස්පි චිකන් බර්ගර් එකකුත්, පෙනේ අලා බොලනීස් පාස්තා එකකුත්. honestly දෙකම හරිම රසයි. හැම වෙලේම චිකන් කාලා ටිකක් ටයර්ඩ් වෙලා ෆෙඩ් අප් වෙලා හිටියේ. හැබැයි මේ බර්ගර් එකේ තිබ්බ චිකන් එක perfectly crusted and crispy. හරිම රසයි. Of course I'm always a fan of pasta. මේ penne alla bolognese එක මට ඕනෙම කරපු විදියට හදලා තිබ්බේ. creamy, cheesy, හරිම satisfying. මම මේ meals දෙකටම දෙනවා 9.5 out of 10 rating එකක්. ඔයාලත් බොහෝ නිගම්බෝ වලට ගිහිල්ලා මොනවම හරි meals try කරලා තියෙනවා නම් comment section එකේ ඔයගලගේ genuine feedback එක දෙන්න. මම ආයෙමත් visit කරපුවාම ඔයාලා recommend කරපු dishes try කරලා බලන්නම්. අපි හැමෝම හැමදාම කනවා. ඉතින් ඇයි බැරි ඒ time එක quality time එකක් කරගන්න. ඔයාලට පුළුවන් වෙලාවට free time එකක් ලැබුණු වෙලාවට මං ඉස්සල්ලා කිව්ව විදියට තමන්ගේ ඉන්කම් එකෙන් පොඩි percentage එකක් හරි සේව් කරලා මේ වගේ ලස්සන තැනකට එන්න බලන්න. එතකොට ඔයාලා meal එකක් enjoy කරනවා විතරක් නෙමෙයි, ඔයාලා ඔයාලට පොඩි rest එකක් දෙනවා, busy life එකෙන් පොඩ්ඩක් escape වෙනවා. පොඩි break එකක් වුණත් ඇති ඔයාලගේ mind එක වගේම ඔයාලගේ body එක reset කරලා හොඳ fresh start එකකට ඔයාලව ලෑස්ති කරන්න. එක දිගටම වැඩ කරා කියලා ඔයාලා ප්‍රොඩක්ටිව් වෙන්නේ නැහැ. ફોකස් කරන්න වැඩ කරන්න හොඳ රෙස්ට් එකක් වගේම හොඳ රිලැක්සේෂන් එකකුත් අතරමැද ගන්න ගම. හැම වෙලෙම ප්‍රයොරිටයිස් කරන්න මෙන්ටල් හෙල්ත් වගේම ෆිසිකල් හෙල්ත්. ඔයාලා තවදුරටත් මේක ගැන කතා කරන්න කැමති නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මම ඒක ගැන වෙනමම වීඩියෝ එකක් කරන්නම්. ස්පොන්ටේනියස් ට්‍රිප් එකක් කියලා කිව්වට මං හිතාගෙන හිටපු කැෆේ එකකට මං අද විසිට් කරා බොහෝ නිගම්බෝ. ඔයාලට මං එක බ්ලොග් එකේ පෙන්නනවා අපි කෑවේ බෙව්වේ මොනවද කියලාත් ඔයාලා බ්ලොග් එකේ දැක්කා. ඇත්තරම මේ කැෆේ එකට මං ආසයි. මං හිතපු විදිහටම හැමදේම ලස්සනට, ඒ වගේම කෑම ගොඩක් රසයි, හරිම රිච්, හරිම ෆුල්ෆිලිං මීල් එකක්. හාටි මීල් එකක් කියලා කියන්න පුළුවන්. බඩ වගේම හිතත් පිරුණ මීල් එකක්. එතන ඊස්තටික් වයිබ් එකක් තිබ්බේ with full of music. ලෝකල්ස්ට වඩා මම දැක්කේ එතන හිටියේ ෆොරිනර්ස්ලා. ෆොරිනර්ස්ලාව ඇට්‍රැක්ට් කරන වයිබ් එකක් තමයි බොහෝ එකේ තිබ්බේ. අපිට සර්ව් කරේ ක්‍රිස්ටින්. එයා හරිම ලස්සනයි, ස්වීට්. මම හිතන්නේ හොඳ හොස්පිටැලිටි එකකුත් ඒ කැෆේ එක ඇතුලේ ඒගොල්ලන්ගේ ගෙස්ට්ලාට, ඒගොල්ලන්ගේ ක්ලයන්ට්ස්ලාට දෙනවා. ඉතින් ඔයගලන්වත් නිගම්බෝ ආවොත් අනිවාර්යෙන් එන්න. බොහෝ නිගම්බෝ මාත් ඊළඟ පාර නිගම්බෝ ආවම අනිවාර්යෙන් එතනට ආයෙමත් එනවා. දැන් ඔයාලට මේ පේන්නේ සෙන්ට් මේරිස් චර්ච් ඉන් නිගම්බෝ. මේක ගොඩාක් ලස්සන ලොකු ඉතිහාසයක් තියෙන චර්ච් එකක් නිගම්බෝ වල තියෙනවා. මේ ලස්සන චර්ච් එක කම්ප්ලීට් වුණේ early 20th century එකේ. දැනට ලංකාවේ තියෙන ලොකුම කතීඩ්‍රල්ස් අතරින් එකක්. මේ කතීඩ්‍රල් එක ස්පෙෂල් වෙනවා මේකේ තියෙන මේ ක්ලාසිකල් ඩිසයින් එක වගේම ලස්සන සීලිං පේන්ටින්ග්ස් නිසා.
මේ සීලිං පේන්ටින්ස් වලින් ජීසස් ක්‍රයිස්ට්ගේ ලයිෆ් එක ඉලස්ට්‍රේට් කරනවා. ඔයාලා මෙතන ඇතුළට ආවොත් ඔයාලට මේ ආර්ට්වර්ක් වල තියෙන ලස්සන වගේම මේ කාම් ඇට්මොස්ෆියර් එකත් විඳින්න පුළුවන්. නිගම්බෝ වලට ලිටල් රෝම් කියලා කියනවා. ඒකට හේතුව මෙහි ඉන්න ස්ට්‍රෝං කැතලික් කමියුනිටි එක. සෙන්ට් මේරිස් චර්ච් එක මෙහි තියෙන අයිකොනික් ලෑන්ඩ්මාර්ක් එකක්. මට ඇත්තටම මෙතන ඇතුළට එනකොට දැනුනේ විශ්වාසය පිරුණු ඉතිහාසයක් තියෙන ලස්සන එකතු වුණ තැනක් විදිහට. ඔයාලටත් රිලැක්ස් වෙන්න ඕනේ නම් රිෆ්‍රෙෂ් වෙන්න ඕනේ නම් මේ වගේ සීක්‍රට් තැනකට එන්න. ඔයාලගේ ආගම මොකක් වුණත් ඒ දේවස්ථානය මොකක් වුණත් මේ වගේ තැන්වලට ආවම අපේ එහෙ මෙහෙ දුවන thoughts එක තැනකට ගන්න පුළුවන්. හොඳ inner peace එකක් ඇති කරගන්න පුළුවන්. අපිට හොඳ ශක්තියක් දැනෙනවා. ඒ වගේම අපේ ජීවිතේ ඩිසිප්ලින් කරන්න උදව් කරනවා. මම හිතනවා මේ වගේ ස්පිරිචුවල් සයිඩ් එක අපි හැමෝටම අවශ්‍යයි හොඳ මිනිස්සෙක් වෙන්න කියලා. What's up? ඔන්න මේ වෙනකොට 6:00 පහු වෙලා දැන් නම් ගොඩක් කලවර වෙලා ස්පොන්ටේනියස් අවුටින් එකක් කිව්වට අපි යන්න හිතාගෙන හිටපු තැන් දෙකකටම ගියා. ඔයගලන් දකින්න ඇති මගේ බ්ලොග් එකේ බොහෝ නිගම්බෝ ඔයගලන් සමහර විට ඇවිල්ලත් ඇති. ඇවිල්ලා නැත්තම් අනිවාර්යෙන් නිගම්බෝ ආවම එන්න. මං vloggers-ලගේ reviews දැකලා තමයි මෙතනට ආවේ. ඇත්තට මේක ලස්සන තැනක්. ඒ වගේම හොඳ hearty meal එකක් ගන්න බලාගෙන ඉන්නවා නම් ඔයාලා බඩ වගේම හිතත් පිරෙන hearty meal එකක් ගන්න පුළුවන් තැනක්. ඊළඟට සෙන්ට් මේරිස් චර්ච් කියන්නේ මාව ටච් කරපු තැනක්. හරිම සේක්‍රඩ් ප්ලේස් එකක්. හරිම කාමිං සූදිං චර්ච් එකක්. එතනට මං මේ ආපු 3 වෙනි පාර. ඉතින් අද එතන ෆීස්ට් එකක් තිබ්බා. ටිකක් බිසි. ඒත් මං එතන ටිකක් ටයිම් එක ස්පෙන්ඩ් කරලා අපි සතුටෙන් එළියට ආවා. ඊට පස්සේ අපි හිතාගෙන ඉන්නවා රෑ වුණාට කලවර වුණාට පොඩ්ඩක් බීච් එක අයිනට ගිහිල්ලා පොඩ්ඩක් රිලැක්ස් එකේ පොඩ්ඩක් චිල් වෙන්න. ඊට පස්සේ ටී එකකට කොෆි එකකට නවතිනවා. එහෙම නැත්නම් සමහර විට අපි පොඩි early dinner එකක් වේද දන්නෙත් නැහැ. අපි බලමු මොකද අපි කරන්න කියලා. මොකද අපිට දැන් රෑ වෙලා හින්දා අපෝසරක් රිටර්න් වෙන්නත් ඕනේ. හැබැයි ලොකු හදිස්සියකුත් නැහැ. අපි බලමු මොකද කරන්න කියලා. See you. මෙන්න මේ විදිහට තමයි නිගම්බෝ. එහෙම නැත්නම් මේ ගමුව රැට පේන්නේ. පාරවල් හරිම lively, cafes and restaurants වල lights දාලා, streets හරිම ලස්සනයි. මේක හරිම simple site එකක්. එහෙම නැත්නම් හරිම simple view එකක්. ඒ වුණාට මේ වගේ moments අපිට remind කරනවා නේද අපිට ජීවිතේ සතුටින් ඉන්න ලොකු plans ඕනේ නැහැ කියලා. සමහර වෙලාවට මේ වගේ view එකක් අපේ ඇස් දෙක ඉස්සරහා තියෙන එකම ඒ දේ අපි එන්ජොයි කරන එකම අපේ දවස කම්ප්ලීට් කරනවා. අපි නිගම්බෝ වල කරන්න තියෙන දේවල් ඉවර කරලා ආයෙමත් ලෑස්ති වුණා කොළඹ එන්න. අපි ලේට් ලන්ච් එකක් හවස් වෙලා ගත්ත හින්දා අපිට බඩගිනිනක් නැහැ. හැබැයි අපි දෙන්නට ඕනේ වුණා ටී එකක් or coffee. ඉතින් ඒ නිසා එන ගමන් අපි කැරවන් ෆ්‍රෙෂ් එකක් දැකලා නවතින්න ඩිසයිඩ් කරා.
මම නෝටිස් කරනවා කැරමන් ෆ්‍රෙෂ් එක මේ මෑතකදී ඉඳන් they are doing really well. සමහර ඒගොල්ලන්ගේ items තියෙනවා හරිම රසයි. personally මම ඒගොල්ලන්ගේ cheesy bomb එකට, smoked chicken roll එකට, chocolate gateau fudge එකට හරිම ආසයි. පුරුද්දක් විදියට කන්නේ නැති වුණාට සමහර වෙලාවට මම ඒවා try කරනවා. මේ time එකේ අපිට මේ පොඩි tea break එක complete කරන්න අපි පොඩි pastries දෙකකුත් order කරා. මොකද මම ආස කරන වෙන කිසිම item එකක් ඒ වෙලාවේ තිබ්බේ නැහැ. ඒ වගේම ඒගොල්ලන්ගේ මේ ice coffee එක I just can't resist the ice coffee. මං හිතන්නේ යාළුවාගේ ice coffee එක caramelized ice coffee එකක් කියලා. It's my favorite. It was the perfect stop to refresh and reset. ඔයාලා මොකද අද දවස ගැන හිතන්නේ? ඔයාලට තේරුණා නේද අපිට ලැබෙන හැම පොඩි වෙලාවෙම අපිට maximum use එකක් ගන්න පුළුවන් කියලා. ඒ වගේම මේ මොහොත perfect moment එකක් කරගන්න පුළුවන් කියලා. හැම වෙලේම මතක තියාගන්න prioritize කරන්න ඔයාලා relax වෙන්න වගේම සතුටෙන් ඉන්න. එහෙම කරාම දන්නේම නැත්නම් ඔයාලා motivate වෙයි, productive වෙයි. ඔයාලා මේ vlog එක enjoy කරා නම් අමතක කරන්න නැතුව මේ වීඩියෝ එක like කරන්න, මගේ channel එක subscribe කරන්න. Thank you so much for watching. I'll see you in my next vlog. Bye bye.